උසස් පෙළ කියලා කියන්නේ ඇත්තටම තීරණාත්මක විභාගයක්. අද වැඩසටහන අපි අරගෙන ආවේ උසස් පෙළ ළමයි වෙනුවෙන්. අපි කරපු යෝග වැඩසටහනක් පිළිබඳව විස්තර ඔයාලත් එක්ක එකතු කරගන්න. මතක ශක්තිය වර්ධනය කිරීමට යෝග කියන තේමාව යටතේ තමයි අපි මෙතන අපේ යෝග වැඩසටහන පැවැත්වුවේ. ඉතින් අපේ පාසලේ නංගිල මාලිලාට අලුත් අත්දැකීමක් ලබා දෙන්න, යෝග තුලින් එයාලට අලුත් විදියට දකින්න හුරු කරන්න අපි දවසක් යෙදුවා මේ විදිහට. ඔයාගේ ජීවිතය මෙතනින් පටන් ගන්න පුළුවන්. ඒ කොහොමද? ඔයාගේ ශරීර සෞඛ්‍යයක් ප්‍රවර්ධනය කරමින්, ඔයාගේ රූප ලාවන්‍ය ලස්සන කරගනිමින් කිසිදු කම්මැලි කමක් නැතුව හොඳ එනර්ජි එකකින් උදේට අර හිම්මානේ ඉස්ලායනවා වගේ නැගිටින්න පුළුවන්. ඉතින් වැඩසටහනේ මුලින්ම අපි අපේ නංගිල මාලිලාට කියලා දුන්නේ කොහොමද පාඩම් කරන ළමයෙක් විදිහට උදේ පාන්දරම නැගිටලා හොඳ ශක්තියක්, හොඳ එනර්ජි බූස්ට් එකක් එක්ක දවසම හොඳට වැඩ කරගන්න. උදේ පාන්දරින්ම අපිට කරන්න පුළුවන් යෝගාභ්‍යාස ටිකක් තමයි අපි නංගිලට මුලින්ම කියලා දුන්නේ. හරි. එහම උස්ම ගන්න හොඳට ඇස් අරින්න. ඇස් ලොකු කරලා අර බස් වගේ. හරි. හොඳට හුස්ම වාර කිහිපයක් මෙන්න මේ විදිහට ගන්න. ඇස් ලොකු කරන්න. හුස්ම ගන්නවා පිට කරනවා. හුස්ම ගන්නවා පිට කරනවා. හරි? රයිට්. දැන් හොඳට පිළිවෙලින් හොඳට දැන් ඒකම ඇස් හොඳට ලොකු කරනවා හොඳට ප්‍රෙස් කරනවා. හොඳට. හොඳට. හොඳට දැන් ඉන්නේ ඔබ ඉන්නේ තාම හැදේ ආන්සිලා ඉන්නේ. ඉනාවලා හරි. රයිට්. හොඳට රත් වෙනවා. හරි? ආපහු ශරීරය හොඳට උදේ සංසලන ලැබෙනවා. මොඩේ හොඳට වැඩ ගන්නවා තියෙනවා. හරි. දැන් පුතා ඊළඟට ඔබ මොකද කරන්නේ? ඕනෙකට බලපන් සයිකලයක් පදින්න. හිතා ගන්නවා මෙතන සයිකලයක් තියෙනවා. හරි හිමීට පොඩ්ඩක් මෙහෙම පදින්න. දැන් ඔය උදේ මාංශ පේශි ඔක්කොම අඩු වෙනවා. හරි. ඉතින් මම නංගිල මාලිලාට කියන්නේ මේක එක දිගට සතියක් කරලා බලන්නකෝ. ඔයා දැන් පාන්දර ඇහැරෙන කෙනෙක් නම් දැන්ටමත් මේ ව්‍යායාම ටික පටන් ගන්න. නැත්නම් ඔයා දැනට 6ට විතර 7ට විතර හැරෙන කෙනෙක් නම් ඊළඟ දවසේ චුට්ටු වැඩි කරගන්න. 5 ඔය විදිහට පොඩ්ඩ වැඩි කරගෙන යන්න. ඉතින් දවස පටන් ගන්න මේ ව්‍යායාම ටිකත් ඔයා විනාඩි 5ක් අරන් ඇඳේ ඉඳලම කරලා බලන්නකෝ. දැන් පොඩ අලවලා කරන් බලන්න ටක්කන. පුළුවන් විදියට. ඉතින් මේ දේවල් ඇත්තටම ළමයින්ට පොඩි කාලේ ඉඳන්ම දෙන්න පුළුවන් නම් ඇත්තටම ගොඩක් වටිනවා. ඒ කියන්නේ ලංකාවේ තියෙන අධ්‍යාපන ක්‍රමයත් එක්ක දැන් යන්නේ කටපාඩම් අධ්‍යාපන ක්‍රමයක්. ඒකත් එක්ක අපේ තියෙන සිලබස් ගොඩක් ලොකුයි. ඉතින් මේ දේවල් එක්ක ළමයින්ට ප්‍රායෝගිකව දේවල් කරන්න තියෙන වෙලාව ඇත්තටම අඩුයි. ඉතින් ඉස්කෝලේ වෙලාවල් වලදී හරි විනාඩි 5ක් ළමයින්ට මේ වගේ දේවල් උදේ කරන්න පුළුවන් නම්, ඒ වගේම මේ වගේ වැඩසටහන් තියලා යාළුවට ගෙදරදී මේව පුරුදු කරන්න තියෙනවා. ඇත්තටම මෙහෙම තියාගෙන හොඳට පිරිමදින්න වේද දෙකම එකට සිද්ධ වෙනවා. ඔයා නිරෝගී වෙනවා. ඔයා ලස්ස වෙනවා. උදේ මේ කැලේ ටයර් වගේ මේක සමාන අය. ඒවා සම්පූර්ණ අනුකම්පාවක් දෙපැත්තට මේ කරන ව්‍යායාමයක් ශරීරයේ නම් සිද්ධ වෙනවා නිරෝගී. ඉතින් අවුරුදු 18 19 සහ ඉන් ඉදිරියට ඒ කාලවකවානුව කියලා කියන්නේ අපේ ජීවිතේ, ඒ ළමයින්ගේ ජීවිතේක තියෙන අර ස්ට්‍රෙස් එක වැඩිම, ඒ කියන්නේ මානසික ආතතිය වැඩිම කාලයක්. ඉතින් මේ කාලෙදී ගෙදරින් හෝ එයාගේ ඉස්කෝලෙන් බලපෑම් මෙල කරනකොට ළමයි සතුටින් යාළුවට උගන්වන්න පුළුවන් නම් ඇත්තටම ගොඩක් වටිනවා. දැන් ළමයි ඒ ස්ට්‍රෙස් එක හෝ මානසික ආතතිය ඒ දේවල් එයාලා පිට කරගන්න බලන්නේ සෝෂල් මීඩියා වල නැත්නම් වෙන දේවල් වලට පුරුදු වෙලා. ඉතින් මේ ළමයින්ට මේ වගේ ඇක්ටිවිටීස් අපි ක්‍රියාශීලීව දවස ගෙවන්නේ කොහොමද, සතුටින් පාඩම් කරන්නේ කොහොමද, ඒ දේවල් ඇත්තටම කියලා දෙන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා. කායිකවත් මානසිකවත් අධ්‍යාත්මිකවත්
වර්ධනය වෙච්ච ළමයෙක් ගොඩනගන්නේ කොහොමද කියලා තමයි අපි මේ දවසේ කතා කරේ. ඉතින් වැඩසටහනේ තේමාව මතක ශක්තිය වැඩි කර ගැනීමට යෝගා. ඉතින් ඒකෙදි අපිට කරන්න පුළුවන් ප්‍රධාන යෝගාසන 12ක් අපි නංගිලට අද කියලා දුන්නා. ඉතින් ඒකේ ප්‍රධාන වශයෙන්ම ආසන 6ක් වගේ තමයි වීඩියෝ එකේ තියෙන්නේ. ඉතින් ඒ ආසන 12ම අපේ එක වීඩියෝ එකක් විදිහට ඔයාලට ඉදිරියේදී රැගෙන එන්නම්. ඉතින් මේ ආසන 12ම කරන්න යන්නේ විනාඩි 5ක වගේ කෙටි කාලයක්. ඔයාලා දිගට පුරුදු වුණාම විනාඩි 5ක වගේ කෙටි කාලයක් තමයි මේ ආසන කරන්න තියෙන්නේ. ඉතින් මේ ආසන වලින් ගොඩක්ම වෙන්නේ ඔයාලගේ මොළයට හොඳ රුධිර සැපයුමක් ලැබෙනවා. ඒකත් එක්ක ඔයා කායිකව ක්‍රියාශීලී වෙනවා. ඔයාගේ ශක්තිය ඔයාගේ සිරුර පුරාම යනවා. එතකොට ඔයාට හොඳට වැඩ කරගන්න පුළුවන්. එක දෙයකට ફોකස් එක දීලා කන්සන්ට්‍රේෂන් එක වැඩි කරගෙන මේ දේවල් කරන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් ටියුෂන් ක්ලාස් එකේ හරි නැත්නම් ඔයාලා පාඩම් කරනකොට හරි එක දිගට ගොඩක් වෙලා පුටුවල වාඩි වෙලා ඉන්න වෙනවා. ඒ වගේ දේවල් හින්දා ඔයාලට කොන්දේ අමාරු, රහිස් වේදනාවල් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒව සමනය කරගන්නත් මේ යෝග අභ්‍යාස උදව් වෙනවා. මේ අභ්‍යාසෙත් මොකක්ද? දිව්‍ය ස්වභාවයක් ඔබගේ නුවණට ගන්න. ලස්සන දිනාවෙන් දේවත්වයක් ආරෝහණය කරගන්න. දෙවියන්ගේ ස්වභාවයට සිමි විශ්වපිතේ සිල්පතේ ගෞස්සේ ගුරු මන්දිර හරි ලස්සනයි. ඔබලා දකුණු පසට හරි වාගේ හොඳ දේ පස්සට. ඉතින් කියන්න ඕනි දෙයක් තමයි මට යෝගා හම්බ වුණේ මම යෝග ගැන දැනගත්තේ මගේ විශ්වවිද්‍යාල ජීවිතයේදී. ඉතින් විශ්වවිද්‍යාල ජීවිතයේ දෙවන වසරේ ඉඳලා තමයි මම අපේ විශ්වවිද්‍යාලය හරහාම යෝගවලට පිවිසුනේ. ඉතින් ප්‍රායෝගිකව අධ්‍යාපන කටයුතුත් එක්ක යෝග හදාරපු කෙනෙක් විදිහට මට ගොඩක් අත්දැකීම් තියෙනවා මගේ ජීවිතේ යෝග හින්දා වෙනස් වෙච්ච. ඉතින් විශ්වවිද්‍යාලයේ තියෙන විභාග කටයුතු, ඒ අදාළ බාහිර ක්‍රියාකාරකම්, ඒවත් එක්ක ඇතිවන මානසික ආතතිය, මහන්සිය, ඔය දේවල් එක්ක යෝග කියන එක මට ගොඩක් ඉවහල් වුණා. මම එක දිගට ફોකස් කරගෙන තියාගෙන ඉන්න, මට සතුටින් ඒ වැඩ කරගෙන ඉන්න. ඉතින් අනිත් ළමයි ස්ට්‍රෙස් පිට එක්සෑම් ලියද්දී ස්ට්‍රෙස් එකක් නැතුව ඒ විභාගවලට මුහුණ දෙන්න. ඒ වගේ ගොඩක් අත්දැකීම් මගේ ජීවිතේට එකතු වුණා යෝග හින්දා. ඉතින් මම ගොඩක් සතුටු වෙනවා මේක අපේ පාසල් ළමයින්ට, ඒ කියන්නේ විශ්වවිද්‍යාලයට යන්න කලින් මේ ළමයින්ට මේ දේවල් අපිට පුරුදු කරන්න පුළුවන් නම් ඇත්තටම ඒක තමයි අපිට සමාජයට දෙන්න පුළුවන් ලොකුම දායාදය. මේ තියෙන්නේ අපේ සමාධි යෝගා නිකේතනයේ අපේ දක්ෂ දූ දරුවන්, නංගිලා මල්ලිලා, ඒ නැන්දලා මාමලත් එක්ක අපි අපේ ළමයින්ට පෙන්නපු යෝග සංදර්ශනයක කෙටි වීඩියෝවක්. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාගේ පාසලට, ඔයාගේ අධ්‍යාපන ආයතනයට, ඒකේ ඉන්න දූ දරුවන්ට, ටීචර්ස්ලට මේ වගේ යෝග වැඩමුළු පවත්වන්න. ඉතින් ඔයාලට අපි ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න කියලා. අපිව සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංක අපි පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ එකතු කරන්න. ඉතින් අද දවසේ වීඩියෝ එකත් එක්ක එකතු වෙච්ච ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ආයෙත් මේ වගේ වීඩියෝ එකක් එක්ක අපි එකතු වෙන බලාපොරොත්තු වෙමින් දැනට නිමාවට පත් කරනවා. හැමෝටම සුබ දවසක්.